සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ මගේ පුංචි පුතා පළවෙනිට මොන්ටිසෝරි යන දවස. ඉතින් අද මට විශේෂ දවසක්. මටත් වඩා මගේ පුතාට තමයි අද දවස විශේෂ. දුකයි ඉතින්. ළඟ ඉඳලා නැති වෙද්දී දුකයි ඉතින්. ඒ වුණාට එයා අද ඉඳන් පටන් ගන්න එයාගේ ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඕන් කියත්තෙම නැගිට්ටා. වෙනදා උදේට ඉතින් නැගිටින්නෙත් නෑ. ආයෙත් නිදි. මේ පේනව නේද? තාම නිදි ඉතින් පව්. අද ඉඳන් ඉතින් බලෙන් ඇහැරවන්නත් එපයි දැන්. නැත්තම් එයාට ඇති තරම් නිදා ගන්නවනේ. සුඛී යාළුවත් ඉතින් ළඟට ඇවිල්ලා තනියට. එයා ඉතින් නැති වෙන තැනක් නෑ. මගේ පුතාව නැගිටින්න. චූටියා වැහැරව ගත්තා. ඉතින් අද මොන්ටිසෝරි යන්න නේද යන්නේ ඉස්සරවම. කනේ. good morning. good morning. කොහොම ඉන්න තව චුට්ටක්. ඇඳටලා ඉන්න අම්මි කතා කරන්න. කිරිබත් ටිකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හැම සුබ කටයුත්තකටම නැතිවම බැරි දෙයක්නේ කිරිබත් කියන්නේ. ඔන්න ඒකත් ලිපේ තිබ්බා. අනේ අත් බිමින් තියන්නේ නැද්ද? ඈ? අද මොන්ටිසෝරි යද්දිත් එයා වැරන්ද යන්නේ? ඈ? කට්ටිය ඉන්නවා බලන්න. ඒ දෙන්නව බලන්න ඉතින් කළු යාළුවත් එනවනේ හැම වෙලේම. එහා ගෙදර එක්කෙනයි. අම්මා කෑම පෙට්ටිය අරන් ආවා කුස්සියට. ඔයාලා දැන් දාන්න එපා කෑම. එයා බය වෙලා බෑග් එකේ තිබ්බේව නෑ කියලා දාගන්න. හදනවා. එයා කිරිබත් කන්න කැමති ලුණු වීස් එක්ක. බත් එක තැම්බිලා යාළුවනේ. දැන් කිරි ටික දාගන්න. ලුණු ටිකක් මදි වගේ දාගන්න. ඔන්න කිරිබත් එකත් හැදුවා. ලුණු මිරිසකුත් හැදුවා. බුද්ධ පූජාවට ටිකක් අයින් කරා. අපි දැන් මූණ හොදගෙන එන්නම්කෝ ලෑස්ති වෙන්න. අපි ලෑස්ති වුණා බුද්ධ පූජාවට අයින් කරපු කිරිබත් ටිකත් පුංචි පුතා අතින්ම පූජා කරා. එහෙ කරලා පහනක් තියලා ඉතින් අද ඉස්සරෝම දවසේ පිරිත් කියනවා මොන්ටිසෝරියත්. ඒ හින්දා ඉතින් යුනිෆෝම් එක නෙවෙයි අඳන් එන්න කිව්වේ නැෂනල් එක. ඉතින් මේ ඇඳුම තමයි ඇඳුවේ. මේ වෙලාව නම් මේ චුට්ටක් තරහ ගිහිල්ලා ඉන්නේ පේන්නේ නැද්ද මූණ? මටත් ඇඳලා ඉතින් මටත් උම්ම එකක් දීලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ මොන්ටිසෝරිට ආවට පස්සේ පිරිත් කියන්න පටන් ගන්න දැන්. මෙහෙණින් වහන්සේලා 4 නමක් ගෙනලා තමයි පිරිත් කිව්වේ පොඩි ළමයි ටිකට. යාළුවොත් ඉතින් හොයා ගන්නවා එක්කෙනා දෙන්න. චූටි පැටවුන් ටිකට පිරිත් කියලා ඉවරලා මොන්ටිසෝරි ඇතුළට දැන් ටීචර්ස්ලා ටික ගන්න තමයි ලෑස්ති ඔය. ඒ කරලා පන්තියට ගිහලා ඉස්සරෝම මලක් දුන්නා පාට කරන්න. ඉතින් කට්ටියම පාට කරනවා ඔය. ඒ කරලා කෑම කන්න දුන්නා.
එදා හැමෝටම කිරිබත් තමා කන්න තිබ්බේ. ඉතින් ඒකල්ල ඔය සෙල්ලම් කරලා දැන් ඉතින් ගෙදර එන්න තමා ලෑස්ති. හැම දෙමාපියෝගෙම ඉතින් එකම පැතුම තමන්ගේ දරුවා හොඳ තැනකට යනවා දකින්න. ඒක මගේත් අනිත් අයගෙත් හැමෝගෙම මේ පැතුම ඉටු වෙන්න ඕනේ. ඉතින් මෙයාගේ මොන්ඩිසෝරි දවස මෙහෙම තමයි ඉවරුනේ. ආයෙත් හම්බෙමු එහෙනම්. බායි.